මේ ආණ්ඩුව පහුගිය කාලය තුළ ආණ්ඩුපත් වෙන කලින් ගල්අඟුරු විදුලි බලාගාර සම්බන්ධයෙන් යම්කිසි මේ කියන්නේ මේව එපා කියන තැනක හිටියද මොන බලාගාර ඔබතුමාට මතක විදියට කොයි බලාගාර වලට බලාගාර නෙවෙයි මේ මුග්ධ මාලිමා JVP නියෝජිතයෝ මේ රටේ කිසිදු ව්‍යාපෘතියක් සම්බන්ධ සහායක් දුන්නේ නැහැ. වැරදිට තේරුම් ගන්න එපා මේ බලාගාර වලට විතරයි මෙයාලා විරුද්ධ උනේ කියලා. මේ බලශක්ති උත්පාදන ව්‍යාපෘති සියල්ලට ඊටාම සුප්‍රසිද්ධ විරෝධය සාම්පූර් බලාගාරය සම්බන්ධයෙන් මේ සමාජය ඊටාම පැහැදිලිව දැනුවත්. ඒ වගේම අද වන විට මේ ආණ්ඩුවේ ගල්අඟුරු හොරකමක් එළියට ඇවිල්ලා තියෙන්නේ ඊටාම බරපතල විදියට. සමහර විට අලුත් ප්‍රවෘත්ති මවන්නේ ආණ්ඩුවේ ජනාධිපති අනුර දිසානායකගේ ඊටාම සමීපතම පුද්ගලයෙක්. අනුරයි ඔය ඉන්න විදුලි බල ඇමති ඊටාම ගජ මිතුරන් දෙන්නේ. ඒ නිසා තමයි චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවේ අනුර දිසානායකට කෘෂිකර්ම ඇමතිකම ලැබුණාම ඔය කියන ජයකොඩිව අමාත්‍යංශය ඇතුළට මේ අරගෙන ගියේ. මේ දෙන ඊටාම ළඟ යාළුවෝ. වර්තමාන විදුලි බල ඇමති හොරකමක් කළා නම් ඒ හොරකමේ අනිවාර්යෙන් ලොකු කුට්ටියක් මේ ආණ්ඩුවේ ජනාධිපති දිසානායකට යනවාමයි. යම් කිසි විදියකට මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවේදී තර්කයක් ගොඩ නැගුවොත් ඔබතුමා යම් දෙයක් එක්ක තරහ නම් බලය ලැබුණාම මේක විනාශ කරන්න උත්සාහයක් දරනවා කියලා කවුරු හරි තර්කයක් ගෙනාවොත් උදාහරණයක් විදිහට ගල්අඟුරු මේ බාලයව ගෙනල්ලා එහෙම මම කියන්නේ එහෙම කවුරු හරි තර්කයක් ගොඩ නැගුවොත් ඔබතුමා එකඟ වෙනවද ඒකට? මෙහෙමයි. ඊටාම සරලව මේක තේරුම් ගත්තොත් මෙන්න මේකයි ප්‍රශ්නේ. නොරොච්චෝරේ බලාගාරයේ සම්පූර්ණ උත්පාදන ධාරිතාව ලබා ගැනීම සඳහා ඊට අදාළ තාක්ෂණික ගුණාංග සහිත ගල්අඟුරු තමයි පාවිච්චි කළ යුතු වන්නේ. හැබැයි මේ ආණ්ඩුවේ මේ හොර ගල්අඟුරු තොගය මෙරට ගෙන්වන්නේ ඒ අදාළ තාක්ෂණික ගුණාංග සහිතව නෙවෙයි. ඊට පස්සේ වෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ සමස්ත උත්පාදන ධාරිතාව මේ හොර ගල්අඟුරු වලින් ලබා ගන්න බෑ. නොරොච්චෝලේ බලාගාරයේ උපරිම ධාරිතාවට යන්න බැරි වුණාම විදුලි බල ඉංජිනේරුවන්ට ජාතික පද්ධතිය මේ නැෂනල් ග්‍රිඩ් එකේ බිඳ වැටීම වළක්වා ගන්න බෑ. එතකොට විකල්පය තමයි ඩීසල් බලාගාර වෙනදාට වඩා ක්‍රියාත්මක කරලා ඒ ඩීසල් බලාගාර වලින් අර තියෙන ඉතිරිය උත්පාදනය කරලා තමයි නැෂනල් ග්‍රිඩ් එක මැනේජ් කරන්න වෙන්නේ. ඔබ දන්නවා ගල්අඟුරු වලින් විදුලි ඒකකයක් හදන්න යන්නේ රුපියල් 17ත් 22ත් අතර වගේ ඊටාම අවම මුදලක්. හැබැයි ඩීසල් වලින් විදුලි ඒකකයක් හදන්න රුපියල් 55කට වඩා යනවා. මෙන්න මෙතන තමයි හොරකම තියෙන්නේ.